වගේ කතාවක් තමයි අදහස් දැක්වීම බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා මම ගෞරවයෙන් ආරාධනය කර සිටිනවා අපගේ පූජ්‍ය සඳකල තන්නේ පියානන්ද ස්වාමීන් වහන්සේට මේ අවස්ථාව ලබා ගන්න ලෙස. ගෞරවනීය ප්‍රධාන ආරාධකයන්, ඒ වගේම පුරා මාස 8කට වඩා කාලයක් අප කෙරෙහි මහත් වූ කරුණාවෙන් පරිගණක ශාස්ත්‍රයේ පිළිබඳව පුළුල් දැනුම් සම්භාරයක් ලබා දීමට කටයුතු කරපු අපේ ගුරු පියතුමන් දුමාල් ප්‍රභාත් කාර්ය කරන ගුරුතුමනි, ඒ වගේම චමින්ද මහත්මයාණනි, ඒ වගේම මාලිකා මහත්මියනි, ඒ වගේම පාලිකා මහත්මිය, ඒ වගේම තවත් ගොඩක් මේ අවස්ථාවට සම්භාව්‍ය නියාමකයන් ලෙස සම්ප්‍රාප්තව සිටිනවා. ඉතින් මම යාගේ නාමික වශයෙන් ප්‍රකාශ කරන්න ගන්නේ නැහැ. ඒ හැම දිනකටම අවසරයි. ඒ වගේම මා සමග මේ මාස කිහිපය තුළ මේ ස්ථානයේදී පරිගණක ධර්ම ලබාගත් අම්මලා ඉන්නවා, තාත්තලා ඉන්නවා, ඒ වගේම මගේ සමාජයයි ඉන්නවා. මේ හැමෝගෙම අවසරයි. පුංචි වචන කිහිපයක් ප්‍රකාශ කරලා මගේ කතාව සංකල්ප බලාපොරොත්තු වෙන්නේ. ඉතින් විශේෂයෙන්ම මතක් කරගන්නට ඕන මම විශ්වවිද්‍යාල ශාස්ත්‍රයට එනතෙක්ම මේ වගේ පරිගණක අධ්‍යාපන ආයතන කිහිපයකට සම්බන්ධ වුණා. නමුත් මට ඒ සම්බන්ධ වෙච්ච කිසිදු ආයතනයකින් මේ හා සමාන පුළුල්ලු පරිගණක දැනුමක් ලබා ගන්න පුළුවන්කම ලැබුණේ නැහැ. ඒ කියන්නේ මම පරිගණක ආයතන සම්බන්ධ වුණාට පස්සේ ඒ කෝස් කරන්න ගියාට පස්සේ මාස කිහිපයක් කරලා ඒක මට නොතේරෙන තැන් ආවට පස්සේ මම නතර වුණා. මොකද ඒක මට තේරෙන්නේ නැත්නම් ඒක මට කිහිප වැඩක් නැහැ කියලා දුනා. ඒ සමම නතර වුණා. මේ ආයතනයේ විතරයි මේ අවසන් වෙනකම් ඇවිල්ලා අද සහතිකයක් ලබා ගන්නා වූ තත්ත්වයක මටපත් වෙන්න පුළුවන්කම තිබුණා. ඒකට විශේෂයෙන්ම හේතුව අපේ අරමුලින් කතාව කරපු මහත්මික ප්‍රකාශ කරා වගේම අපේ දුමාස. මොකද දුමාස මේ කටයුත්ත ආරම්භ කරනකොට බොහෝමත්ම පැහැදිලිව ප්‍රකාශ කළා මේ කරන්නා වූ කටයුත්තට අපින් ලැබෙන්න ඕන දායකත්වය මොකක්ද කියලා. ඒ දායකත්වය අපි සර්ට ලබා දුන්නොත් එහෙම අපි බලාපොරොත්තු වන අරමුණු කරා පරිගණක ශාස්ත්‍රයේ තුලින් බලාපොරොත්තු වන අරමුණු කරා ටාගට් එක කරා යන්න පුළුවන්කම ලැබෙනවා කියන එක මුලින්ම මේ ආයතනය ආරම්භ කරනකොට නැත්නම් අපිට මේ කෝස් එක ආරම්භ කරනකොට අපි සර් ප්‍රකාශ කළා. ඒක අපේ ඔළුවේ එදා වගේම අදත් තියෙනවා. අද අපිට පුළුවන් බය නැතුව ඕන තැනක ගිහිල්ලා පරිගණකයක් ඔන් කරලා අපි බලාපොරොත්තු වෙන කටයුතු සිදු කරන්නට. ඒ නිසා බොහෝමත් ස්තුතිවන්ත වෙනවා අප කෙරෙහි මහත් වූ කරුණාවකින් යුක්තව ඒ කටයුතු අපට ලබා දෙන්නට, ඒ අධ්‍යාපන අපට ලබා දෙන්නට කටයුතු කිරීම පිළිබඳව අපේ දුමාල් ප්‍රභාත් කාර්ය කරන ගුරු මහත්මයාණන්ට මම නැවත නැවතත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි මේ ආයතනය මට නුහුරු තැනක් උනේ නැහැ. මොකද මේක මට පන්සල වගේ තමයි. මම එහෙම ප්‍රකාශ කරන්නේ පන්සලේ මම උදේ ආවට පස්සේ හැමදාම මට මෙතන ගෞරවය ලැබුණා. ඒ වගේම තමයි හැමදාම සිකුරාදා දවසේ දහවල් කාලේ දාන වේල මට වරදින්නේ නැහැ. මොකද ඒක අපේ මාලිකාමිස්, ඒ වගේම පාලිකාමිස්, කමින්ද සර්, ඒ වගේම අපේ දුමා සර් ඒ කටයුත්ත තමන්ගේ වගකීමක් ලෙසින් බාරගෙන රසවත්ව ඒ දාන වේල මම පිළිල කරා. මම මේ පිළිබඳ බොහෝමත්ම පුණ්‍යානුමෝදනා පොත් ස්තුති පුද කරනවා. ඒ කටයුතු වෙනුවෙන් කැපවෙච්ච දායකත්ව ලබා දුන්න හැම දෙනාට අපේ මාලිකාමිස්, ඒ වගේම පාලිකාමිස්, ඒ වගේම චමින්ද සර්, අපේ දුමා සර් මේ හැම දෙනාටම බොහෝමත්ම ස්තුතිවන්ත වෙනවා. ඒ කටයුතු ආකාරයෙන් සිදු කිරීම පිළිබඳ මොකද මට ඒක බොහෝමත් පහසුවක් වුණා. මේ අධ්‍යාපන කටයුතු මේ ආකාරයෙන් සිදු කරගෙන යන්නට. ඒ නිසා අනිත් එක තමයි මේ ආයතනය මේ අපි කරා වූ මේ පරිගණක පාඨමාලාව මට අලුත් අත්දැකීමක්. මොකද මම මේ අධ්‍යාපන කටයුතු සිදු කරපු මේ වසර කිහිපෙ මුල මේ වගේ ක්ලාස් එකකට මේ වගේ කෝස් එකක් කරන්න මම සම්බන්ධ වෙලා නැහැ. මොකද මෙතන බැලුවාට පස්සේ අපේ අම්මලාගේ වයස ඇයක් තියෙනවා. මගේ තාත්තගේ වයස ඇයක් තියෙනවා. ඊටත් වඩා ඉහළ වයස් වල තියෙන මගේ තාත්තලට වඩා වයසේ අය මේ ස්ථානෙ තුල ඉන්නවා. ඉතින් හැමදෙනාම යම් ආකාර පාලනය කරගෙන
සමවයසේ අය නොසිටින නිසා හැමෝම පාලනය කරගෙන මේ කටයුතු මේ ආකාරයෙන් සිදු කිරීම ඩුමාල් සර්ගේ බොහෝමත්ම හැකියාවක් දක්ෂතාවයක්. ඩුමාල් සර් බයින් නොන තැන බැන්නා. ඒ වගේම කතා කරන තැන කතා කළා. ඒක තමයි ගුරුවරයෙක්ගේ තියෙන්න ඕන කරන මූලික වගකීම. දැන් සමහර වෙලාවට ටියුෂන් ක්ලාස් කරන ගුරුවරු ඉන්නවා. උඹලා ඉගෙන ගන්න ඕනේ ඉගෙන ගන්නilla නැත්නම් එනවා නම් වරෙල්ලා කියන කෙනෙක් තමයි ටියුෂන් ලෝකයේ ටියුෂන් ගුරුවරු ඒ තමන්ගේ කොටස කරන්නේ. ඒ ඩුමාල් සර් එහෙම නෙමෙයි. මෙතන විනයක් තිබුණා. මෙතන අපි කටයුතු කරනකොට අප තුළ හැදියාව හදන්න. අපි ගුණධර්ම තුළ පෝෂණය කරන්න. සමාජයේ යනකොට සමාජයේ ජීවත් වෙන ආකාරය පිළිබඳව අපි ඩුමාල් සර් හැම මොහොතකදීම කුලා ප්‍රකාශ කරනවා. මේ ස්ථානට ආවට පස්සේ අපි කොහොමද ඉන්නට ඕන? අනිත් අය ගැවසෙනකොට අපි කොහොමද කතා බහ කරන්න ඕන? හැසිරෙන්න ඕන කොහොමද? යන්නේ කොහොමද? මේ හැම දෙයක් පිළිබඳව ඩුමාල් සර් අවධානය හිටියා විතරක් නෙවෙයි ඒ අපේ ජීවිතය සකස් කරගන්න විශේෂයෙන් මේ තරුණ ළමයි ඉන්නවා. ඒ ළමයින්ගේ ජීවිත සකස් කරගන්න ඕන ආකාරයේ ආවාද බොහෝමයක් ඩුමාල් සර්ගේ මුවින් මේ ස්ථානය තුල අප්‍රමාණ පිටුනවා. ඒ නිසා පරිගණක දැනුම විතරක් නෙවෙයි අපිට අපේ ජීවිතයේ නිවැරදිව සකස් කරගන්න. අනාගත ලෝකෙට යනකොට අනාගත ලෝකයේ තුල නම්‍යශීලී මිනිස් බවට පත් වෙලා සමාජයේ වගකීම් දරන්න සමාජයේ වැඩ කොටසක් කරන්න පුළුවන්කම ලැබෙන ශක්තිමත් මිනිස්සුයි. පොඳුනාරදී දෙලින් තියාගෙන යෝග ශක්තියකින් යුක්තව නැගී සිටින්නට පුළුවන්කම ලැබෙන ශක්තිමත් පුද්ගලයන් බවට පත් කරන්න අපි ඩුමාල් සර් බොහෝමත් කැප වුණා මහන්සි වුණා. ඉතින් මේ 13 මුණ කණ්ඩායම හැටියට අපි මේ මොහොතේදී නික්ම යන්නේ. ඉතින් මේක බොහෝමත්ම සංවේදී අවස්ථාවක්. මොකද අපි බොහෝ කාල මාස 8කට ජූලි 5 වෙනිදා ආරම්භ කළ මේ කෝස් එක. මේ මාස 8ක් වෙන්නේ කාල සීමාවක් අපි ඩුමාල් සර් ඒ වගේම පාලික ආමිස් ඒ වගේම තමයි සර් මේ ආදී හැමදෙනාත් එක්කම අපි සුවතාවෙන් යුක්තව කටයුතු කළා. ඒ බැඳීම තවත් අපි ඉස්සරහට පවත්වාගෙන යන්නට ඕනේ. ඒක මගේ ඉල්ලීමක්. මොකද අපි මේ ස්ථානයේ නිකුත් වෙලා ගියා, ඉක්මලා ගියා. අපි අතර තිබුණ සහයෝගීතාවය, අපි අතර තිබුණ බැඳීම කවදාකවත් නැති වෙන්න විදිහක් නැහැ. අපිට ආපහු දවසක මේ ස්ථානට ඇවිල්ලා කතා කරන්න පුළුවන් තරමේ ශක්තියක් අප තුළ තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ ඉගෙනගත්ත තැන අපිට අමතක වෙලා යනවා. අපි ලබාගත්තා වූ දැනුම අපි ලබා දුන්න ගුරුවරු අපිට අමතක වෙලා යනවා. අපට උදව් කළා වූ මිනිස්සු අපිට අමතක වෙලා යනවා. ඉතින් ඒක නොවෙන්නට ඕන බලාපොරොත්තු වෙනවා. මීට පසුව මේ ආයතන සම්බන්ධ වෙලා අපින් වෙන්න ඕන කරන යම් යුතුයකමක් තියෙනවා නම් ඒ යුතුයකම් නොපිළිහෙලා ඉෂ්ට කරන්නට මම වගකීමෙන් යුක්ත ඒට සම්බන්ධ වෙලා වගේම ඔබිරුත් මම කාරුණික ඉල්ලීමක් කරනවා 13 වන කණ්ඩායම හැටියට අපි මේ ස්ථානයේ නික්මිලා යන්නේ. ඉතින් 13 වන කණ්ඩායම හැටියට අපින් වෙන්න ඕන යම් යුතුයකමක් තියෙනවා නම් ඒවා අපි මේ ආයතන වෙනුවෙන් අපි ඩුමාල් සර් වෙනුවෙන් ඒ වගේ මේ කටයුතුවලට විශේෂ මූලිකත්වය ලබාන කටයුතු කරන මාලිකාමිස් ඒ වගේම අපි අනිකුත් කාර්යබහුල නියුතු කාලිකාමිස් තමයි සර් කියන මේ ආදී හැමදෙනාටම අපේ සහයෝගය ලබා දෙමු. ඒක අපිට විතරක් නෙවෙයි අනාගත ලෝකයේ දිනන්නට ඉන්න ඔබේ දූ දරුවන්ට බොහෝසේම වැදගත් වෙයි. ඒක මගේ ඉල්ලීමක්. ඒක අපි කළොත් විතරයි අපිට පුළුවන්කම ලැබෙන්නේ අනාගත ලෝක බලාපොරොත්තු වෙන ඒ සවිය අනාගත ලබා දෙන්න. මොකද අපි 12 වෙනි කණ්ඩායමේ නායකතුමනත් සම්බන්ධ වෙනවා. ඒ ආකාරයට අපිට අනාගතයේ සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙන්නේ. අපින් වෙන්න ඕන කරන යුතුයකම් සමාජයට වගේම මේ ආයතනයට ඉෂ්ට කරොත් විතරයි. මම දීර්ඝ වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද කතා කරනවා නම් ගොඩක් දේවල් තියෙනවා. නමුත් කාල වේලාව හරස් වෙනවා. තවත් බොහෝ කටයුතු සිද්ධ වෙනවා. ඒවට කාල වේලාව ලබා දෙන එක මම නැවත නැවතත් මතක් කරනවා අපේ ඩුමාල් සර් බොහොම හොඳ ගුරුවරයෙක්, බොහොම දක්ෂ ගුරුවරයෙක්. Taman තුල තිබුණා වූ දැනුම හංගන් හිටියේ නෑ. ලබා දෙන්න ඕන කරන දැනුම අර ගුරු මුස්තියක් ලෙසින් තබා ගන්නේ නැතුව සියල්ල ලබා දුන්නා. අපි යම් දෙයක් නොතේරෙනවා නම් සර් මෙන්න මේක කොහොමද වෙන්නේ කියලා අහුවොත් එහෙම සර් එක පස්සේ කියා දෙන්නම් ඒක හෙට කියා දෙන්නම් කල් දාන්නේ නෑ. ඒවා ගුරු මුස්තියකින් තොරව තමන් සතු දැනුම අපට නිසි ආකාරයෙන් ලබා දෙන්නට අපේ ඩුමාල් ප්‍රභාත් කාර්යකරන ගුරු පියතුමන් බොහොමත්ම කැප වුණා. නැවත නැවතත් එතුමාට පුණ්‍යානුමෝදනා ස්තුති පුද කරනවා. ඒ වගේම අනාගතයේ අපි ඩුමාල් සර් බලාපොරොත්තු වෙන යම් අභිමතාර්ථයක් තියෙනවා නම් අරමුණක් තියෙනවා නම් ඒ තුර තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්නට එතුමාට වාසනාව ශක්තිය ලැබේවා කියන ආශිර්වාදයක් මා මේ මොහොතේ සිද්ධ කරන ලබනවා. ඒ වගේම නැවතත් මම පුණ්‍යානුමෝදනා කරනවා. මාස 8ක් පුරාවට මට දාන වේල දහවල් දාන වේල ලබා දෙමින් ඒ කටයුතු කළා වූ අපි මාලිකාමිස් පාලිකාමිස් ඒ වගේම තමයි සර් වගේ ඩුමාල් සර් කියන මොකද මට මේකට පින් අනුමෝදන් කරන වෙලාවක් හම්බුනේ මං කියලා දානේ වළඳලා පින්කාරත් මං ගතන් දින මම අත විතරයි හොරදන් යන්නේ නැවතත් මම පන්තිරේ එනවා. ඉතින් මේකම අවස්ථාවක් කරගන්නවා මේ පුණ්‍ය අනුමෝදනා සිද්ධ කරන්න. ඒ කරපු ඒ දානමය පුණ්‍ය කර්මයේ තුලනොත් මේ කටයුතු සම්බන්ධ වෙච්ච දාන ලබා දුන්න හැමෝටම ඒ වගේ පවුල හැමදෙනාටම
නිදුක් නිරෝගී සුවය සීම ඒ වගේම තව තවත් මේවා සත්පුරුෂ ක්‍රියාව සිදු කර ගන්නට බුද්ධ ආදී රත්නත්‍රයේ ආශිර්වාද දිව්‍යංග දේව කරුණාව ජයශ්‍රී මා බෝරදානන් වහන්සේගේ ආශිර්වාද ලැබේවා. ඒ වගේම අවසන සසරගත ජීවිතය සුවපත් කරගෙන සාංශාරික වශයෙන් බලාපොරොත්තු වන ලබන පුතුන් නිවෙනින් සැනසීම පිණිස මේ උතුම් කුසල හේතු වාසනා වේවා කියන ආශිර්වාදයන් මේ මොහොතේ සිද්ධ කරන ලබනවා. මගේ කතාව පුංචි කතාව අවසానයි. ඔබට දරුවන් සරණයි.